සුබ දවසක් හැමෝටම eBay වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ eBay එකේ ශ්‍රී ලංකාවේ sellers-ලට විකුණන්න තහනම් භාණ්ඩ මොනවද සහ ඒවා අපි අඳුනගන්නේ කොහොමද? ඊළඟට අපි item එකක් sell වුණාට පස්සේ අපි මේ item එක යවන්නේ කොහොමද? ඒ කියන්නේ අපි මේ item එක ශ්‍රී ලංකන් post හරහා යවනවා නම් ඒ ශ්‍රී ලංකන් post එකේ කොහොමද ගණන් හැදෙන්නේ? අන්න ඒ වගේ කාරණා. එහෙම නැත්නම් අපි item එකක් sell වුණාට පස්සේ අපි private courier service එකක් කරා item එක යවනවා නම් ඒ private courier service එක ගණන් කොහමද? එයාලව contact කරගන්නේ කොහමද? ඔන්න ඔය විස්තර ටිකත් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පැහැදිලි කරනවා. ඊට අමතරව ඔයාට ලංකාවේ ඉඳන් විකුණන්න පුළුවන් item කීපයකුත් මේ වීඩියෝ එක තුලින් පෙන්නනවා. අපි මුලින්ම කතා කරමු eBay එක තුල අපිට විකුණන්න තහනම් item මොනවද කියන එක. ඒක බලන්න ඔයාට eBay එකෙන් PDF එකක් දීලා තියෙනවා. හරිද? ඒ PDF එකට යන්න නම් ඔයා Google එකේ ගිහින් search කරන්න eBay high risk category policy කියලා. ඒ search කරපුවාම මෙන්න මේ විදිහේ searching result එකක් එනවා. ඒකෙන් ඔයා ඇතුළට යන්න. ඒ ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ විස්තරයක් තියෙනවා. මෙතන තියෙන්නේ මොන countries වලටද මේ නීතිය වළංගු වෙන්නේ. ඔන්න ඔය වගේ කාරණා ටිකක් තියෙන්නේ. ඊට පස්සේ මෙතන පහළට ආවට පස්සේ මෙතන තියෙනවා please download කියලා. මෙතන මෙන්න මේ here කියන එක උඩ ඔයා click කරන්න. ඒ click කරාම ඔයා වෙන්නේ මෙන්න මේ වගේ PDF එකකට. මේ PDF එකට ආපුවාම මුලින්ම දීලා තියෙනවා main category එක, ඊළඟට dot දෙකක් තියලා ඊළඟට දීලා තියෙනවා sub category එක. හරිද? ඊට පස්සේ ආයෙ මෙන්න මේම ඊට පස්සේ දෙවෙනියට ආයෙ main category එකක් දීලා තියෙනවා dot දෙකක් තියලා ඊට පස්සේ ආයෙ sub category එකක් මෙහෙම දීලා තියෙනවා. හරිද? අපිට අදාළ වෙන්නේ මෙන්න මේ sub category කියන එක. මේ පළවෙනියට තියෙන main category අපිට අදාළ වෙන්නේ නැහැ. දැන් අපි නිකන් හිතුවොත් මෙන්න මේ baby කියන category එක baby කියන්නේ එතකොට main category එකක්. හරිද? මේ baby කියන category එකෙන් යන sub categories ගොඩක් තියෙනවා. අපිට කරන්න තහනම් වෙන්නේ baby කියන main category එකෙන් යන මෙන්න මේ feeding කියන sub category අපිට කරන්න තහනම්. ඔය විදිහට අපි තව ටිකක් පහළට ගියොත් එහෙම ඊට පස්සේ මෙතන දිනවා දැන් අපි හිතමු දැන් මේ home application. home application කියන්නේ main category එක dot දෙකක් තියලා ඊළඟට තියෙන එක තියෙනවනේ. ඒකට අපි කියන්නේ sub category කියලා. හරිද? අපිට කරන්න තහනම් වෙන්නේ home application වල මෙන්න මේ other කියන sub category කරන්න තහනම්. හරි. ඔයාලට දැන් මම මේක මෙහෙම කිව්වට එච්චර පැහැදිලි වෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයාට මොකක් හරි eBay එකේ භාණ්ඩයක් විකුණන්න අදහසක් එනවා. හරිද? එහෙම අදහසක් ආපුවම ඔයා කරන්න ඕන ඔයා ඒක ගිහිල්ලා eBay එකේ search කරලා බලන්න. හරිද? අපි හිතමුකෝ ඔයාට මේ විදිහේ මේ පොතක් විකුණන්න දාන්න හිතෙනවා කියලා. එතකොට ඔයා මෙන්න මේ විදිහට ඒ වෙන කෙනෙක් දාපු item එක open කරන්න. open කරලා පහළට ගියාම specification කියලා එකක් හම්බෙනවනේ. මෙන්න මේ item specification කියන එක යටතේ පහළ තියෙනවා category කියලා. මේ category කියන දැන් ඉස්සරහින් තියෙනවා මුලින්ම media කියලා තියෙනවා. හරිද? ඒක ඇවිල්ලා main category එක. ඊට පස්සේ ඊතලයක් ගහලා ඊළඟට තියෙනවා book comics and magazine කියලා. ඒක ඇවිල්ලා මේකේ sub category එක. හරිද? එතකොට eBay එක ඇතුලේ sub category සහ main category අඳුනගන්නේ මේ විදිහට. මුලින්ම තියෙන එක main category. එතකොට media කියන්නේ main category එකක්. ඒක ඇතුලේ තව sub categories ගොඩක් තියෙනවා. හරිද? ඒක ගිහින් බලුවොත් එහෙම දැන් මේ media කියන උඩ ක්ලික් කරපුවාම ඒකට අදාළව තියෙන sub categories තමයි මේ ඔක්කොම ඒකට අදාළව තියෙන sub categories. හරිද? එතකොට ඔයා කරන්නේ මෙන්න මේ sub category නම ගිහිල්ලා ඔයා අන්න අර PDF එකේ search කරලා බලනවා. හරිද? ඒක කරන්නේ මේ විදිහට sub category එක copy කරගත්තා. ඔයාට copy කරගන්න බැරි වුණොත් එහෙම ඔයා එතන ගිහින් type කරත් කමක් නැහැ. ඊට පස්සේ මේ PDF එකට ගිහිල්ලා ඔයා ඔයාගේ lap එකේ හෝ desktop එකේ keyboard එකේ control එකයි F එකයි ඒ key දෙක එකට click කරන්න. control key එකයි F අකුරයි දෙක එකට මෙහෙම click කරන්න. ඒ click කරපුවම ඔයාට දකුණු පැත්තේ උඩින් මෙන්න මේ විදිහට search bar එකක් එනවා. මේ search bar එකට ඔයා ඒ copy කරන් ආපු එක දාන්න. ඒ copy කරන් ආපු එක දාපුවාම මෙතන මෙහෙම 0 කියලා පෙන්නනවා නම් ඔයාට ඒ sub category එකෙන් යන item විකුණන්න දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඒ තෝරගත්තු භාණ්ඩය ඔයාට විකුණන්න දාන්න පුළුවන්. හැබැයි ඔයා ඒක මෙතන type කරපුවාම මෙතන මේකේ කොහේ හරි නිල් පාට වෙලා ඒ category එක පෙන්නුවෝ sub category එකක් විදියට ඔයාට ඒ item විකුණන්න දාන්න බෑ. දැන් අපි නිකන් බැලුවොත් එහෙම food කියන එක බලමුකෝ. එතකොට food and beverage කියන එක මෙතන නිල් පාට වෙලා පෙන්නනවා. හරිද? food and beverage කියන එක නිල් පාට වෙලා මෙතන පෙන්නනවා නම් ඒ food and beverage කියන sub category එකෙන් යන items ඔයාට විකුණන්න දාන්න බෑ. හරි ලංකාවේ අපිට විකුණන්න දාන්න පුළුවන් item කීපයක් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ වගේ දැන් මේ මාළු ටැංකිය වලට දාන items තියෙන්නේ. මාළු ටැංකිය වලට. එතකොට දැන් මාළු ටැංකිය වලට දාන items කියපුවාම ඔයාට ගොඩක් items තියෙනවා. හරිද? එතකොට ඔයා ඒව ගැන හොයන්න
මොනවාද මේ මාළු ටැංකිය සම්බන්ධව තියෙන අයිටම් කියලා. ඊට පස්සේ ඒකේ තියෙන ඒ කැටගරි එක මොකක්ද කියලා බලලා ඒ කැටගරි එකකින් ඇතුළට ගියාම ඔයාලට තවත් අයිටම් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ අයිටම්ස් දැන් ඔයා මේ මාළු ටැංකිය වලට දාන මේ අයිටම් කැටගරියෙන් ඔයා යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා eBay එකේ මේවා දාලා තියෙන අයගේ shop ඇතුළට ගිහින් බලන්න එයාලා කොහොමද ඒවා දාලා තියෙන්නේ. එතකොට එයාලගෙන් items idea ගන්න පුළුවන්. එයාලා දාලා තියෙන items දැක්කහම. මේ ඉතින් මම අර කලින් වීඩියෝ එකේ ඔයාලට account එකක් හදන විදිය සම්පූර්ණ පැහැදිලි කරානේ. verified account එකක් හදන විදිය. ඊට පස්සේ මම ඔයාලට එයාලගේ shop එකේ නම බලා ගන්න විදිය ඒ detail උත් ඔයාලට මම පැහැදිලි කරා. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මේ wall art වගේ දේවල්, mandala art වගේ දේවල්, ඒ වගේ දේවල් ඔයාලට විකුණන්නත් පුළුවන්. එතකොට දැන් මේක කියපුවාම ඔයා එතකොට කල්පනා කරන්න ඕන මේ කැටගරියෙන් යන තවත් items තියෙනවනේ කියලා. හරිද? එතකොට දැන් අර කලින් කැටගරි එක ගැන මම කිව්වා වගේම ඔයා මේ කැටගරි items විකුණන්න බලාපොරොත්තු වෙනවා නම් eBay එකේ ඒ වගේ දාපුවා search කරලා බලලා ඒ sellers-ලා දාලා තියෙන එයාලගේ shop ඇතුළට ගිහිල්ලා ඔයාලට තවත් ideas ගන්න පුළුවන්. ඊළඟට මේ fitness item වගේ දේවල්, මේ yoga mat එක. එතකොට මේ yoga mat එක මොකක් හරි වෙනස් ක්‍රමයකට ඔයාලා නිෂ්පාදනය කරලා විකුණන්න පුළුවන් නම් ඒවට ලොකු ඉල්ලුමක් තියෙනවා. හරිද? එතකොට තවත් ඔයා බලන්න fitness item මේ වගේ දේවල්. ඊළඟට මේ එක එක ගල් වගේ දේවල්, ලස්සනට පාට කරපු ගල්, ඒ වගේ දේවල්, මැණික් කැට වගේ දේවල් විකුණන්න බෑ. මේ කියන්නේ මේ වටිනා ගල් විකුණන්න බෑ. විකුණන්න බෑ කියන්නේ මේ eBay එක ඇතුලේ විකුණන්න දාන්න පුළුවන්. ලංකාවෙන් ඒක යවද්දි ඔයාට ඒකට අවසර ගන්න වෙනවා. මැණික් හා ස්වර්ණාභරණයකින් අවසර අරගෙන ඒ වගේ ටිකක් කතන්දරයක් තියෙනවා. ඊළඟට දැන් මේ වගේ නිර්මාණ, දැන් මේ ඇවිල්ලා කුරුල්ලොන්ට ඉන්න ගෙවල් වගේ දේවල්. හරිද? දැන් මේ වගේ දේවල් ඇත්තටම මේ ලංකාවේ ඉඳන් හදලා දැන් මේක පෝස්ට් කරද්දි මේක කැඩෙන්න ඉඩ කඩ තියෙනවා. කැඩෙන්නේ නැති වෙන්න කොහොම හරි ඉතින් පැක් කරගන්න ඕන. බබල් රැපින් වගේ දේවල් ඔතලා හරි මේ පැක් කරගන්න ඕන කැඩෙන්නේ නැති වෙන්න. ඔයා ගත්තු ෆොටෝස් වගේ දේවල් ඔයාට මේක විකුණන්න දාන්න පුළුවන්. එතකොට ඔයා මේකේ මැසේජ් හරහා තමයි කස්ටමර්ට යවන්නේ. eBay එකේ මැසේජ් හරහා හෝ එයාගේ ඊමේල් එක හරහා අපිට යාට ප්‍රොඩක්ට් එක ඩෙලිවරි කරන්න පුළුවන්. එතකොට උතනදී ප්‍රශ්නයක් එනවා ට්‍රැකින් නම්බර් සම්බන්ධ ප්‍රශ්නයක්. හරිද? ඒ කියන්නේ මම කියන්නේ මේ ඩිජිටල් ප්‍රොඩක්ට් කරද්දි හරිද? ඒ ට්‍රැකින් නම්බර් ප්‍රශ්නෙට ඔයාට ඉතින් එක එක විසඳුම් තියෙනවා. අපි මේ ඩිජිටල් ප්‍රොඩක්ට් කතාව වෙනමම කතා කරමු. හරිද? මොකද ඒක ගොඩක් ලේසි කාරණයක්නේ. ඒ කියන්නේ අපිට එතකොට භාණ්ඩයක් යවන්න දෙයක් නැහැ. අපිට ෆොටෝස් වගේ දේවල්, චිත්‍ර වගේ දේවල් ඩිජිටල් විදියට විකුණන්න තියෙන eBay එක ඇතුලේ. ඔයා ඒ ගැන හොයනවා නම් ඔයාට eBay එකේ ඉස්සරහට ඒක හොයාගෙන යන්නත් පුළුවන් ඩිජිටල් ප්‍රොඩක්ට් ගැන. ඊළඟට මේ වගේ මේ නෝට්බුක් වගේ දේවල් ඔයාට විකුණන්න පුළුවන් එක එක විදියට නෝට්බුක් හදලා. ඊට පස්සේ මේ වගේ මේ children item මේවා නිකන් අර educational item, ළමයින්ට ඉගෙන ගන්න විදිහේ items වගේ දේවල්. එතකොට මේ වගේ කැටගරිස් ඇතුළට ගියාම ඔයාට items තව බලා ගන්න පුළුවන්. ඊළඟට මේ වෝල් වලින් කරන නිර්මාණ තියෙන්නේ. මෙන්න මේවට මාරම ඉල්ලුමක් තියෙන. හරිද? eBay එකේ මහ ලොකු ලස්සන මේ බෝනික්කෝ වගේ දේවල් ඩෝල්ස්ලා නැහැ. ඩෝල්ස්ලා වගේ දේවල් මහ ලොකු ලස්සන ඒවා නැහැ. හරිද? අපිට මේ මාකට් එක අල්ලන්න පුළුවන් මේ සෙල්ලම් බඩු වගේ දේවල්, මේ ටොයිස් වගේ දේවල් වූල් වලින් හදලා. මේවට කොටේජ්ද කොහෙද කියන්නේ? ඒ නිර්මාණ මේ විදිහේ ටෙඩි බෙයාස්ලා වගේ දේවල් හදලා අපිට ටෙඩි බෙයාස්ලා, ඩෝල්ස්ලා වගේ දේවල් හදලා අපිට විකුණන්න දාන්න පුළුවන්. ඊළඟට මේ වගේ නිකන් අර මේ මේස උඩ තියෙන ඔය ලස්සනට තියෙන ඒවා තියෙන්නේ. අන්න ඒ වගේ දේවල්. මෙන්න මේ වගේ සබන් වගේ දේවල් ඔයාට විකුණන්න පුළුවන්. මෙන්න මේ වගේ ඒවා ඔයාට විකුණන්න දාන්න පුළුවන්. මේවා මේ අතට දාන ඒවා වුණත් හදලා විකුණන්න පුළුවන්. පබළු වලින් හරි එහෙම නැත්නම් මොනවාම හරි නිෂ්පාදනයකින් ඔයාට මේවා හදන්න පුළුවන් නම් ඒවා විකුණන්න දාන්න පුළුවන්. ඊළඟට අර මේ ගෑනු ළමයි hear එකට මේ දාන්නේ ඔය කොණ්ඩ බෑන්ඩ් වගේ ඒවා. අන්න ඒ වගේ දේවල් විකුණන්න දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ වගේ මේ බෑග් වගේ දේවල් ඔයා මහනවා නම් ඒවා විකුණන්න දාන්න පුළුවන්. තව මේ වගේ හෙඩ් බෑන්ඩ් වගේ දේවල් ඒවත් විකුණන්න පුළුවන්. ඊළඟට මේ බතික් වලින් නිර්මාණය කරන මෙන්න මේ වගේ ඇඳුම් ඔයාට විකුණන්න පුළුවන්. බීච් එකට අදින්න වගේ සුදුසු විදිහේ ඇඳුම්. ඊළඟට ඔයාලට මේ පිලෝ කවර් ඔයා මහනවා නම් ඒවා ඔයාට විකුණන්න පුළුවන්. එතකොට දැන් මම මේ එකක් මෙහෙම පෙන්නුවාම ඔයා කල්පනා කරන්න ඕන මේ හා සමාන වෙන තව දේවල්. අර මම කලින් කිව්වා ඒ කැටගරි එකක් ඇතුළට ගිහින් බලාගෙන යන්නත් පුළුවන්. ඊළඟට මේ වගේ උපකරණ. එතකොට මේ ඩ්‍රීම් කැචර් වගේ දේවල් විකුණන්න පුළුවන්. ඊළඟට මේ වගේ වෝල් ආර්ට් වගේ දේවල්. තව මේ වගේ අයිටම්ස් ගොඩාක් ඔයාට විකුණන්න පුළුවන් අයිටම්ස් තියෙනවා. ඉතින් ඒවා ගැන ටිකක් කල්පනා කරලා බලන්න. ඔයාට chat GPT එකකින් එහෙම ideas ගන්න පුළුවන් items ගැන. ඊළඟට ඔය පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන ඒවත් තාම අපිට විකුණන්න පුළුවන්. ඊළඟට අපි බලමු අපි item එකක් sell වුණාට පස්සේ අපිට යවන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි Sri Lankan Post එක, අනික තමයි private courier service. අපි Sri Lankan Post website එකට ගිහින් බලමු මේ දවස්වල Sri Lankan Post එකේ
මොකද තත්ත්වය කියලා. හරි මේ විදිහට ආපුවම ශ්‍රී ලංකන් පෝස්ට් වෙබ්සයිට් එකට ඔයා යන්න මෙන්න මේකෙන් ඒ ගියාම මෙතන එයාලගේ විස්තර වගේක් තියෙනවා. ඊට පස්සේ අපි මෙතන චුට්ටක් පහළට යද්දි මෙයාලගේ නෝටිස් එකක් දාලා තියෙනවා ජනවාරි 1 වෙනිදා 2026 ජනවාරි 1 වෙනිදා. මම මේ වීඩියෝ එක කරන්නේ ජනවාරි 31. හරිද? මෙතන මේ විස්තරේ තියෙන්නේ මෙතන කියනවා භාණ්ඩ ලෙස වර්ගීකරණය කරන ලද භාණ්ඩ විදේශ රටවලට යැවීමට කැමති පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා අනුව ලබාගත හැකි අනෙකුත් ජාත්‍යන්තර තැපැල් සේවාවන් භාවිත කරන ලෙස කාරුණිකව ලෙස ඉල්ලනු ලැබේ. එනම් ලුහු බැඳිය හැකි සේවාව EMS මේ විදියට දාලා තියෙනවා. හරිද? මෙහෙම දාන්න හේතුව තමයි ජනවාරි 1 වෙනිදා ඉඳන් මෙයාලා වෙනත් රටවලට ලියාපදිංචි තැපෑලෙන් භාණ්ඩ යවන එක නවත්තලා තියෙනවා. ඩොකියුමන්ට් ටයිප් ඒවා යවන්න පුළුවන්. භාණ්ඩ යවන එක රෙජිස්ටර් පෝස්ට් යටතේ භාණ්ඩ යවන එක తాවකාලිකව නවත්තලා තියෙන ජනවාරි 1 වෙනිදා. හරිද? මේක ලබන මාසයේ දැන් පෙබරවාරි 5-6 වෙද්දි මේක හරියන්නත් පුළුවන්. හරිද? ඔයා මේ වීඩියෝ එක ගොඩක් කල් ගිහින් බලන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ වෙබ්සයිට් එකට ඇවිත් බලන්න මේ නෝටිස් එක තාම තියෙනවද නැද්ද කියන එක. හරිද? එතකොට දැන් මේ ඩොකියුමන්ට් ටයිප් විදිහට යවන්න පුළුවන්. එතකොට ඔයාට නිකන් පොඩි අයිටම්ස් වගේ කියන්නේ ලියුම් කවර් එක දාලා වගේ යවන්න පුළුවන් අයිටම් රෙජිස්ටර් පෝස්ට් යටතේ ඔයාට රට යවන්න පුළුවන්. මෙයාලා කියනවා අපිට භාවිත කරන්න පුළුවන්ලු ඒක නැති වුණාට මේ SL පෝස්ට් එකේම තියෙනවා EMS කියලා සේවාවක්. මම ඒකේ ගණනුත් ඔයාලට දැන් පෙන්නන්නම්. ඊළඟට මේ අලුත් සේවාවක් කියලා හඳුන්වලා දීලා තියෙනවා track delivery service කියලා. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. හරිද? ඒ වගේ එකක් ඔයාලට යූස් කරන්න පුළුවන් කියලා කියනවා. දැන් මේක ඔයාලට මොන හරි ගැටලුවක් තිබ්බොත් ඔයා මෙයාලට කෝල් කරලා අහන්න. හරිද? මේ 1950ට කෝල් කරලා විස්තර දැනගන්න පුළුවන්. හරිද? ඊට අමතරව මෙයාලගේ contact number එකත් ඔයාලට මම පෙන්නන්නම්. මේකේ මේ contact us කියන එකට ගියාම මෙයාලගේ ෆෝන් නම්බර් එකක් තියෙනවා. හරිද? මොන හරි ගැටලුවක් තියෙනවා නම් එයාලට කෝල් කරලා කතා බහ කරලා බලන්න. හරිද? ඇත්තටම ඔයා එහෙම කරනවා නම් තමයි ගොඩක්ම හොඳ. මේකේ මේ item එකක් eBay එකේ විකුණන්න දාන්න කලින් දැන් යවන්න පුළුවන් ද ඔය විස්තර ටික SL post එකට කතා කරලා අහලා බලනවා නම් තමයි හොඳ. එහෙම නැත්නම් ඔයාලගේ ළඟම තැපැල් කන්තෝරුවෙන් අහලා බැලුවත් ඒත් කමන්නේ නැහැ. හරි. අපි දැන් බලමු අපිට කොහොමද මේ භාණ්ඩයක් යවද්දි තැපැල් ගාස්තු හැදෙන්නේ කියලා shipping ගාස්තු හැදෙන්නේ කොහොමද කියලා item එකේ බර අනුව මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා චුට්ටක් පහළට යද්දි මෙතන පෙන්නනවා මෙන්න මේ දකුණු පැත්තේ මෙන්න මේ ටැරිෆ් කියලා තැනක්. මෙන්න මේ ටැරිෆ් කියන එකට ඔයා ක්ලික් කරන්න. ඒ ටැරිෆ් කියන එකට ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට download foreign postal rate කියලා මෙන්න sheet 1 කියලා එකක් තියෙනවා. ඊළඟට sheet 2 කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේ track delivery service postage කියලා තියෙනවා. හරිද? දැන් SL post එකෙන් අපිට කියනවා මෙන්න මේ service එක use කරන්න කියලා. හරි. අපි යන්න ඒකට ක්ලික් කරලා බලමු ඒකේ ගණන් කොහොමද කියලා. ඒකේ ගණන් තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? මේ group වශයෙන් වෙන් කරලා තියෙනවා. A group එකට ග්‍රෑම් 0.250 අතර item එකකට 1260යි. ඊළඟට A group එකට ග්‍රෑම් 250යි 500 අතර item එකකට 2130යි. මේ විදිහට මේකේ දාලා තියෙනවා. හරිද? මම මේ group වලට අදාළ countries ටික ඔයාලට දැන් පෙන්නන්නම්. ඒකට අදාළ countries ටික බලා ගන්න නම් මෙතන තියෙනවා මෙතන click here කියලා. ඒක උඩ අපි click කරලා බලමු. මේ තියෙන එතකොට ඒ country list එක තමයි මේ තියෙන්නේ. හරිද? හරි. එතකොට මම මේ වගුව එයාලා දීපු වගුව මේ විදිහට මේ පැත්තට ගත්තා. හරිද? මෙතන මේ සිද්ධිය වෙන්නේ මෙහෙමයි. හරිද? මේක මේ A කාණ්ඩය A group එකට අයත් රටවල් අඳුනගන්නේ මෙන්න මේ විදිහට. මෙතන මෙන්න මේ පහළ වගුවක් තියෙනවානේ group of countries කියලා. අන්න ඒකේ පහළට එද්දී ඔයාට තියෙනවා රටවල් list එකක් දාලා. හරිද? ඒ හැම රටක් ඉස්සරහින්ම තියෙනවා මෙන්න මේ විදිහට ඉංග්‍රීසි අකුරක් තියෙනවා. දැන් මේ ඇෆ්ගනිස්තාන් කියන රට ඉස්සරහින් තියෙනවා C අකුර තියෙනවා. ඊළඟට කොහොම පහළට එද්දී මෙතන මේ බහරේන් කියන රට ඉස්සරහින් තියෙනවා B අකුර තියෙනවා. හරිද? ඒ කියන්නේ බහරේන් කියන්නේ B කාණ්ඩයේ රටක්. එතකොට ඇෆ්ගනිස්තානය කියන්නේ C කාණ්ඩයේ රටක්. ඒ කියන්නේ C group එකට අයිති රටක්. අපි හිතමු ඔයාට ඇෆ්ගනිස්තානයට ඔයාට යවන්න අවශ්‍යතාවයක් තියෙනවා item එකක්. ඒක ග්‍රෑම් 200ක් බරයි. ඒකට ගාණ කීයද කියලා අපිට බලා ගන්න ඕන. අපි ඒතර බලන්නේ මේ වගුවේයිත් බලනවා C කාණ්ඩයට ග්‍රෑම් 200ට අදාළ ගාස්තු කීයද කියලා. එතකොට C කාණ්ඩයට ග්‍රෑම් 200ට අදාළ ගාස්තු පෙන්වන්නේ 1500ක් තමයි මෙතන මෙහෙම පෙන්වන්නේ. මේ සර්විස් එක අලුත් සර්විස් එකක් SL post එකෙන් අඳුන්වලා දීපු. ඊළඟට දැන් අපි mainly target කරන්නේ මේක ඇතුලේ USA සහ UK විතරයි. හරිද? එතකොට ඒ රටවල් දෙකට විතරක් ඔයාට ගණන් බලා ගන්නවා නම් දැන් USA අයිති වෙන්නේ මෙන්න මේ H කාණ්ඩයට තමයි USA අයිති වෙන්නේ. හරිද? ඒක ඔයාට ඔය PDF එකේ පහළට යද්දි මෙතන පෙන්නනවා USA H කාණ්ඩයට අයිති රටක් කියලා.
එතකොට H කාණ්ඩයට අයිති රටකට ග්‍රෑම් 0.250 අතර item එකකට 2570ක් යනවා. මේකේ මට හරියට මතක නැති දෙයක් තමයි tracking number එකට වෙනම 870ක් ගන්නවද නැද්ද කියන එක. ඔයාට චුට්ටක් එරයින් කෝල් කරලා ඕක අහලා බලන්න පුළුවන්. අහලා බලලා ඇත්තට මේක දැනගත්තු කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකකුත් දාන්න මේ වීඩියෝ එකට. එතකොට ඒක අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙන නිසා. අපි ඊළඟට යවනවා UK වලට. හරිද? UK කියන එක මේ SL post එකේ UK කියන එක තියෙන්නේ මෙතන මේ PDF එකේ මෙතන තියෙනවානේ Great Britain කියලා. අන්න ඒක තමයි UK වලට අයිති වෙන්නේ. United Kingdom වලට මෙන්න මේ 81 වෙනි country එක තමයි UK වලට අයිති වෙන්නේ. එතකොට UK අයිති වෙන්නේ E කාණ්ඩේ රටක්. E කාණ්ඩයට ගණන් බැලුවොත් එහෙම මේ chart එකේ E කාණ්ඩෙට 1740ක් වෙන්නේ ග්‍රෑම් 250ට අඩු item එකකට. ඊළඟට 250යි 500 අතර නම් 3100යි. මෙන්න මේ විදියට ගණන් පෙන්නනවා. හරිද? මේ විදියට තමයි දැනට ඔයාට items යවන්න පුළුවන් වෙනත් රටකට ශ්‍රී ලංකන් post එක හරහා. ඊළඟට අපිට මේකේ තවත් බලන්න පුළුවන් මේ EMS කියලා එකක් තියෙනවා. මේකෙම පහළට ගියාම මෙන්න මේ 4 වෙනි පිටුව තියෙනවා EMS Expedited Mail Service. මේකේ ගාණ ගොඩක් වැඩි. හරිද? මේක එතකොට ඕස්ට්‍රේලියාවට වගේ රටකට ග්‍රෑම් 250කට අඩු item එකකට 4350යි. ඔය විදියට මේකේ විස්තර තියෙනවා. ටිකක් වටිනාකමෙන් වැඩි items තියෙනවා නම් මේකෙන් ඔයාට යවුවත් අවුලක් නැහැ. ඉතින් දැන් SL post තමයි අපිට item යවන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඒ කියන්නේ SL post එක ලංකාවේ ඕන තැනක ඉන්න කෙනෙකුට යවන්න පුළුවන් ඒක හරහා item. ඔයාට ඕන නම් private courier service එකක් try කරන්න පුළුවන්. මේ private courier service එකෙන් දැන් කොළඹ mail අපි ගමුකෝ. කොළඹ mail විතරක් නෙමෙයි. හරිද? තවත් ආයතන තියෙනවා. මම ඔය හැමපාරම කොළඹ මේල් එක ගැන කියනවානේ. ඒ කොළඹ මේල් එක ගැන මම කියන්නේ මේ මට එකෙන් කීයක්වත් ගෙවලවත් එහෙම සිද්ධියක් නෑ. මම එයාලව දන්නේවත් නෑ කොළඹ මේල් එක. කොළඹ මේල් එක අර බඩු යවලා තියෙනවා. මම ඇතුව එයාලව දන්නේ නෑ. මේ කොළඹ මේල් කියලා ගහපුවම ඔයාලට මේ විදිහට searching result එකක් එයි. ඒකෙන් ඇතුළට යන්න. ඒකෙන් ඇතුළට ගියාට පස්සේ මෙතන මේ දකුණු පැත්තේ තියෙනවානේ go to mail කියලා එකක් දකුණු පැත්තේ පහළ. අන්නේ go to mail කියන එක උඩ ඔයා එකපාරක් ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම ඔයා මේ විදිහට load වෙයි. මෙතෙන්ට ආපුවාම මෙතන තියෙනවා ඇවිල්ලා fee calculation කියලා. මෙතන මේ පළවෙනියට තියෙන එකේ ශ්‍රී ලංකාවම තියන්න 2 කියන තැනට ඔයාට කැමති country එකක් දෙන්න පුළුවන්. මම එතන USA type කරලා මේ විදිහට USA දීලා ග්‍රෑම් ගාණක් දෙනවා. ග්‍රෑම් 200ක item එකක් මට යවන්න තියෙනවා කියලා. ඒ දීලා මම ඒක enter key එක click කරා. ඒ click කරපුවාම මේ විදිහට ගණන් ඇවිත් තියෙනවා. shipping service 6ක ගණන් අපිට මෙයාලා එවලා තියෙනවා. USPS කියන කරහා යවුවොත් 2322යි යන්නේ. දවස් 21කින් ඇමරිකාවට item එක යනවා. ඊළඟට මේ සිංගප්පූර් සිම්පල් කියන එක යවුවොත් සති 6ක් යනවා. ඒතකොට ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. ඊළඟට මේ සිංගප්පූර් full track කියන එක සති 4ක් යනවා. ඒක හරියන්නේත් නැහැ. ඊළඟට මෙන්න මේ 4544 තියෙනවා දවස් 7න් යනවා ග්‍රෑම් 200කට item එක. එතකොට ඊළඟට තව තියෙනවා 4770යි දවස් 10න් යනවා ග්‍රෑම් 200 item එක. එතකොට අපි මේකේ ග්‍රෑම් ගාන තව අඩු කරලා බලමු බලන්න ග්‍රෑම් 100ක item එකක් කියලා. එතකොට මේකේ පෙන්නනවා USPS 1969යි. එතකොට අර සර්විස් තාමත් පෙන්වන්නේ 4500 ගණන්මයි පෙන්වන්නේ ග්‍රෑම් 100ක් වුණත්. හරි. එතකොට දැන් ඔයාගේ item එක කිලෝ එකක් බර නම් ඔයා ඒත් මෙතන type කරන්න ඕන ග්‍රෑම් 1000ක් කියලා තමයි type කරන්න ඕන. එතකොට කිලෝ එකක් බර item එකකට ගණන් මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ. අපි දැන් මෙතන රට වෙනස් කරලා බලමු UK වලට. UK වලට කොහොමද අපිට ගණන් හැදෙන්නේ කියලා. UK වලට අපි බලමු ග්‍රෑම් 250ක item එකකට කීයද කියලා. ග්‍රෑම් 250ට UK වලට මේ පළවෙනි සර්විස් එකෙන් ඇරියොත් දවස් 21යි 1730යි අපිට යන්නේ. ඒක ලාභයි. ඉතින් මේ කොළඹ මේල් එකකටත් ඔයාලට කෝල් කරලා විස්තර දැනගන්න පුළුවන්. මේ ඔයා දැන් ඇවිල්ලා මේ සෙලර් කෙනෙක් වෙන්නනේ හදන්නේ. ඒතකොට ඔයාට ලැජ්ජ බය කියලා දෙයක් තියෙන්න බෑ. මේ මිනිස්සුෙකුට කෝල් එකක් ගන්න බැරි තරම්. කෝල් කරලා විස්තර අහන්න. එයාලගේ වෙනම අය කෝල් ආන්සර් කරන් ඉන්නවා. එයාලට වෙනම පඩි දීලා තියන් ඉන්නේ. ඉතින් එයාලගෙන් ඔයා කෝල් කරලා එක එක විස්තර අහන්න. දැන් ඔයා හිතන්නේ ඔයා ඉන්නේ කුරුණෑගල කියලා. ඔයා කුරුණෑගල ඉඳන් කොළඹ මේල් එකේ මෙන්න මේ නම්බරයට කෝල් කරනවා. හරිද? මේ දකුණු පැත්තේ උඩ නම්බරේ තියෙන්නේ. මේ නම්බර දෙකෙන් එකකට කෝල් කරලා ඔයා කියනවා ඔයාට ඇමරිකාවට item එකක් යවන්න අවශ්‍යතාවයක් තියෙනවා. මම මේ e-commerce platform එක බඩු විකුණන්නේ eBay කියලා කියන්නේ. eBay එකේ බඩු විකුණනවා. එතකොට මම කොහොමද කරන්නේ? එතකොට එයාලා කියන ඔප්ෂන් එකක් කරන විදිය. හරිද? එයාලා ඔයාට කියයි ශ්‍රී ලංකන් පෝස්ට් එකේ තියෙනවනේ courier service එක ලංකාවේ ඇතුලේ බඩු එහෙම අරන් යන. ඔයාට පුළුවන් ශ්‍රී ලංකන් පෝස්ට් එකේ ඒ courier service එක කරා item එක කොළඹ මේල්ලාගේ මෙන්න මේ address එකට එවන්න පුළුවන්. හරිද? මේ දෙහිවල තමයි මෙයාලගේ address තියෙන්නේ. දෙහිවලට එව්වට පස්සේ එයාලා item එක යවනවා ඔයාගේ eBay එකේ customer ට. එතකොට මේ process එක කරන විදිහ එයාලා ඔයාට කියලා දෙනවා.
ඉතින් ඔයාලට මේ කොළඹ මේල් එකට කතා කරලා ඒ විස්තර ගන්න පුළුවන්. ලිස්ටින් එකක් දාන්න කලින් ඒ ඔක්කොම දැනන් ඉන්න. හරිද? ඔයාගේ අයිටම් එකේ බර අනුව ඔයාලට කොච්චර තැපැල් ගාස්තුවක් හරි එහෙම නැත්නම් කොළඹ මේල් එකෙන් අයිටම් යවනවා නම් ඒ යන ගාස්තුව ගැන අවබෝධයක් ඔළුවේ තියාගෙන ඉන්න. හරි, අපි දැන් බලමු ඔයා කොහොමද භාණ්ඩයක් eBay එකේ විකුණන්න දාන්න කලින් මේ අයිටම් එකට මිලක් තීරණය කරන්නේ කොහොමද කියන එක. හරිද? අයිටම් එකට මිල තීරණය කරද්දී ඔයා අනිවාර්යයෙන්ම ඔයා විකුණන භාණ්ඩේ බර ගැන ඔයාට අවබෝධයක් තියෙන්න ඕන. අපි හිතමු දැන් ඔයා විකුණනවා කියලා ඩෝල් කෙනෙක් විකුණනවා කියලා මේ වූල් වලින් මහන ඩෝල් කෙනෙක්ව. එතකොට ඒ අයිටම් එක මෙහෙම අපි eBay එකේ සර්ච් කරලා බලනවා. සර්ච් කරලා බලපුවාම මේකේ එතකොට අපි පහලට ආපුවම දැන් අපි හිතමු වෙන කෙනෙක් දාපු එකක් අපි මේ ශ්‍රී ලංකාවේ කෙනෙක්ම දාපු එකක් ඕපන් කරමුකෝ. එතකොට මේ ලංකාවේ කෙනෙක් කරන බිස්නස් එකක් තමයි මේක. හරිද? මෙතන එයා මේක විකුණන්න දාලා තියෙන්නේ ඩොලර් නම් 44යි පවුම් නම් 31යි. හරිද? අපි පොඩ්ඩක් මේ පවුම් වලින්ම ගණන් හදාගෙන යන්. හරි? පවුම් වලින් ගණන් හදමු පුරුදු වෙන්නත් එක්ක. පවුම් 31.86ට තමයි විකුණන්න දාලා තියෙන අයිටම් ප්‍රයිස් එක. ඊට පස්සේ මේකේ shipping වලට බැලුවොත් එහෙම එයා shipping වලට දාලා තියෙනවා පවුම් 7ක් දාලා තිනවා shipping වලට. හරිද? උදාහරණයකට මම ගන්නවා දැන් මේ අයිටම් එක මම තමා විකුණන්න දාලා තියෙන්නේ කියලා. හරිද? එතකොට දැන් මම කරන්නේ මම eBay fee calculator එකට ගිහින් බලනවා මට මේක වික්කොත් කොච්චර ලාභද පාඩුද කියලා. ඔයත් ගහන්න eBay fee calculator කියලා Google එකේ. අන්නේ eBay fee calculator කියපුවම මෙන්න මේ විදිහට මේ පළවෙනියට එනවා US eBay fee calculator කියලා. ඒකට යන්න. හරිද? ඒකට ගිහිල්ලා මෙතන මේ US කියලා තියෙන දැනට ඔයා මෙතන මෙන්න මේ UK කොඩිය උඩ එකපාරක් ක්ලික් කරගන්න. අපි මොකද මේ UK ඉලක්ක කරලා items දානවා USA ඉලක්ක කරලා දෙකම දානවා. මේ බලන්න හදන්නේ UK ඉලක්ක කරලා item එකට ලාභ පාඩු තමයි බලන්න හදන්නේ. ඔයා මෙහෙමයි. හරිද? දැන් ඩොලර් වලින් ඇත්තටම ගණන් බලන එක මහ දෙයක් නෙමෙයි. දැන් අපි මේක ඇමරිකාවට විකුණන්න දාද්දි මේක අපි ඩොලර් වලට දාගෙන තමයි බලන්නේ. මෙතන USA දාලා තමයි එතකොට බලන්නේ. දැන් අපි මේ UK වලටනේ බලන්න හදන්නේ. හරි. එතකොට sold price කියන තැනට දාගන්නේ මම මේ භාණ්ඩය විකුණන්න බලාපොරොත්තු වෙන මුදල. එතකොට මම මෙයා වගේ පවුම් 31.86කට විකුණන්න දානවා කියලා මම හිතන්නම්කෝ. දැන් සාමාන්‍ය අගයක් විදිහට. හරිද? දැන් ඔයා හිතන්නකෝ ඔයා ওই ඩෝල් කෙනෙක් විකුණනවා කියලා. ඔයා ওই ඩෝල් කෙනෙක්ව. එතකොට ඔයා බලන්න eBay එකේ අනිත් අය දාලා තියෙන ගාණත් එක්ක ඔයත් ඒහා හරියන ගාණක් මේකට දාගන්න ඕන. හරිද? දැන් ඔයා නිෂ්පාදනය කරන දෙයක් නම් ඒකට නිශ්චිත අගයක් නෑ. ඔයා තමයි වටිනාකම දෙන්නේ. ඔයාගේ ලාභ පාඩුව අනුව ඔයාට ඒක බලලා ප්‍රයිස් කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ බෝනික්ක. හරිද? දැන් මේ ඩෝල්ගේ සෝල් ප්‍රයිස් එක තිබ්බේ මේ 31.86යි. පවුම් වලින් තමයි තිබ්බේ. GBP වලින් තමයි තිබ්බේ. ඊළඟට අපි බලමු මෙයාගේ shipping ගාස්තුවත් අපි බලන්න බෑ. භාණ්ඩයක මුළු වටිනාකම තීරණය වෙන්නේ item price එකයි shipping ගාස්තුවේ දෙකේම එකතුව. shipping වලට මෙයා දාලා තියෙනවා 7.96ක් කියලා shipping වලට දාලා තියෙනවා. එතකොට මම මේක දානවා shipping charge එක විදිහට. හරිද? අපි eBay එකේ free shipping බඩු විකුණනවා නම් මේ shipping කියන තැනට මොකුත් දාන්නේ නැහැ. දැන් ඇත්තටම බලන්න මේ item එකේ මුළු වටිනාකම බැලුවොත් එහෙම 31.86යි ඊළඟට shipping වලට ගිහින් තියෙනවානේ 7.96යි. එතකොට ඔක්කොම එකතුව 39.86ක්. හරිද? කවුරු හරි ගෙවනවා නම් 39.86ක් තමයි ගෙවලා ගන්න ඕන. මේ මිනිස්සයාට මේ භාණ්ඩේ විකුණද්දී ඕනනම් දාන්න තිබ්බා item price එකම කෙලින්ම 39.82යි කියලා දාලා shipping වලට free කියලා දාන්නත් තිබ්බා. මෙයාට යන ඇත්ත shipping ගාස්තුව ලෝකේ අනිත් අය දන්නේ නැහැ. අපිට කැමති විදියට තමයි අපි item එක price කරන්නේ. අපිට ඕනනම් පුළුවන් item price එක 30යි කියලා දාලා shipping වල 9.82යි කියලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් item price එක 9.82යි කියලා දාලා shipping වලට 30යි කියලා දාන්නත් පුළුවන්. ඒ කොහොම කරත් අවසාන එකතෝ 39.82නේ. අපි භාණ්ඩයකට මිලක් තීරණය කරපුවාම ඒක අපිට කැමති වලට shipping වලට සහ item price එකට බෙදලා දාන්න පුළුවන්. හරි. ඊළඟට item cost එක. item cost එක කියන්නේ මේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා ඔයාට යන වියදම. මම හිතන්නම්කෝ මේ ඩෝල්ව හදන්න මට ගියා කියලා රුපියල් 2000ක් වියදම ගියා කියලා. එතකොට දැන් වියදම තියන්නේ ඔයාගේ මහන්සියත් ඒකට එකතු කරලා තමයි මේ ඉතින් වියදම හදා ගන්න ඕන. මහන්සියට අගයක් දෙන්නේ නැතුව හරි කමන්නේ. ඔයාට ගිය වියදම තමයි මෙන්න මේ item cost එක කියන තැනට දාන්නේ. එතකොට දැන් මට වියදම ගියා කියලා මම හිතනවා රුපියල් 2500ක්. එතකොට මම ඒක බලනවා GBP to LKR කියලා ගහලා Google එකේ මම බලනවා රුපියල් 2500ක් කියන්නේ GBP කීයද කියලා. GBP නම් 5.86ක්. මම එතකොට ඒක දානවා 5.86යි කියලා මට භාණ්ඩය සඳහා නිෂ්පාදනය සඳහා ගිය වියදම. ඊළඟට shipping cost එක. මම මේක තැපැල් කන්තෝරු හරහා යවනවා නම් ඒ ගාන. මම හිතන්නම් මම මේක කොළඹ මේල් හරහා යවනවා කියලා. එතකොට මේ ඩෝල්ගේ බර ඇති සාමාන්‍යයෙන් මේ ග්‍රෑම් 500ක්වත් ඇතිනේ.
UK වලට තමයි යවන්නේ ග්‍රෑම් 500ක්වත් ඇති බර. මම මෙතන ග්‍රෑම් 500 ගහලා බලනවා ග්‍රෑම් 500ට කොහොමද ගාන කියලා. මෙතන එනවා 2220. දැන් මම ඉන්නේ වෙන්නප්පුවේ. හරිද? මම මේක යවන්නත් ඕන කොළඹට කොළඹ මේල් එකට. මං ඒ අගයත් එකතු කරගන්න ඕන. හරිද? එතකොට 2220 මම හිතන්නම් මට 3000ක් යනවා කියලා. එතකොට මම මෙතන ශ්‍රී ලංකන් රුපීස් කියන දැනට 3000 ගහලා බලනවා. මට යන ගාස්තුව දැන් මෙතන 3000ක් දැම්ම ඔක්කොම අගේ මට මේ ගාන යනවා කියලා. ඒ කියන්නේ පවුම් නම් 77.3. මම මෙතන 77.3 කියලා දාගන්නම්. ඊට පස්සේ මෙතන number of orders කියන එක වෙනස් කරන්න එපා. මේ seller type එකත් මේ විදිහටම තියන්න. මේවා මුකුත් වෙනස් කරන්න එපා. මෙතන මේ promoted rate කියලා එකක් තියෙනවා. මම මේක කියන්නම්. අර මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වේ ස්පොන්සර් කතාවක්. සමහර අය බඩු විකුණනදී ස්පොන්සර් කරලා දානවා කියලා. ඒක තමයි මේ promoted rate කියලා මේ කැල් එකේ තියෙන්නේ. මේ donation කියන එකටත් මුකුත් දාන්න එපා. මෙතනත් මෙහෙම no කියලාම තියන්න. මෙතන මේ overseas sale කියන එකට ඔයා මෙතන all other countries කියන එක දෙන්න. හරිද? ඊට පස්සේ sold British pound ද කියලා අහන්න. ඔව් මෙතන එක years දෙන්න. මෙතන resident in US UK ද කියලා අහනවා. ඔයා එතන no කියලා දෙන්න. ඊට පස්සේ මෙතන මේ tax amount එකක් දාන්න ඇවිත් තියෙනවා. ඒවටත් මොකුත් දාන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයා මෙතන මේ category එක හරියට තෝරලා දෙන්න ඕන. dolls and bear කියන category එකෙන් යන්නේ. මම මේ category එක තෝරලා දෙනවා. එතකොට සමහර අය වගේ sub category එක තෝරලා දෙන්න આવොත් ඒකත් දෙන්න. ඒ ඔයා දාන sub category එක නැත්තම් එතන everything else කියලා ඇති ඒක තියන්න. හරි ඊට පස්සේ දැන් අපි මේ විස්තර ටික ෆිල් කරන් තියෙන්නේ item එක විකුණන price එක දාගත්තා shipping වලට ගාස්තුවක් දානවා නම් ඒක දාගත්තා මම ඒක ඔයාලට සෑහෙන්න පැහැදිලි කරා මේක අපිට ඕන විදිහට දාගන්න පුළුවන් කියලා හරිද eBay එකේ free shipping දෙනවා නම් මෙතෙන්ට අපි මුකුත් දාගන්නේ නැහැ ඊළඟට item cost එක දාගත්තා අපිට යන වියදම ඊළඟට තැපැල් ගාස්තුව අපි මෙතෙන්ට දාගත්තා private courier service එක කරා යවනවා නම් ඒ ගාස්තුව SL post එක කරා යවනවා නම් ඒ ගාස්තුව ඊළඟට අපි මේක මේ විදිහටම අනිත් ඩීටේල් ටික ඔහම තියාගෙන පහළට ඇවිල්ලා බලනවා eBay fee එක අපිට ගෙවන්න වෙනවලු මේක වික්කොත් 6.73ක් අපිට eBay fee එක ගෙවන්න වෙනවා. ඒක යාලා කපා ගන්නවා item එකක් sell වුණාම. ඊළඟට අපිට මේකේ total profit පෙන්නනවා 20ක් තියෙනවා කියලා. හරිද? පවුම් 20ක් අපිට ලාභ තියෙනවා කියලා පෙන්නනවා. පවුම් 20ක් කියන්නේ එතකොට රුපියල් 8500ක් ලාභ තියෙනවලු item එක විකුණුනොත්. දැන් මේක ඇවිල්ලා දැන් මේක ඇවිල්ලා 8500ම ලාභ නැතුව ඇති. දැන් මම මේක හිතලානේ දැන් මේ ගිය cost එක එහෙම. ඒ නිසා ඔයා එතකොට භාණ්ඩයක් විකුණන්න දාද්දි මේ කැල් එක හරියට බලලා ඒකත් fill කරලා බලලාම item එකකට මිලක් තීරණය කරගන්න. ඊළඟට මේ item පිටරට යවද්දි අපි මේ items මෙන්න මේ bubble envelope කියන ඒවාගේ දාලා අපිට යවන්න පුළුවන්. මේ bubble envelope කියන එක ඔයා දන්නවා ඇති. ඔය bubbles තියෙන්නේ. අර ටික් ටික් ගාලා පුපුරන්නේ තද කරපුවම පොඩි dot වගේ ඒවා ඒවා මේ ලියුම් කවර් ඇතුලේ අලවලා තියෙන්නේ. හරිද? ඊළඟට ඔය මේ කැඩෙන බිඳෙන භාණ්ඩයක් පෙට්ටි එක දාලා යවනවා නම් එහෙම එතකොට ඔයාලට බබල් රැපින් කියන එකෙන් ඒ අයිටම් එක රැප් කරලා ඔතලා පෙට්ටි එක දාලා එහෙම දාලා යවන්නත් පුළුවන්. හරිද? තව දෙයක් මට මේ SL post එකේදී ඔයාලට කියලා දෙන්න බැරි වුණා. දැන් මේ අපි පහුගිය කාලෙම සහ අපි නිතරම අයිටම් යවුවේ මෙන්න මේ register post කියන එක යටතේ තමයි items යවුවේ. හරිද? register post එකේ දැන් මේ දවස්වල යවන්න පුළුවන් document කියලා තිබ්බනේ document විතරයි බාර ගන්න කියලා. ඒ නිසා මම ඔයාලට අර අලුත් service එකක් හඳුන්වලා දුන්නේ. හැබැයි තව ටික කාලෙකින් මේ register post කියන එක එයිනේ. ඒ ආවොත් එහෙම ගාස්තු හැදෙන විදිය මම ඔයාලට පැහැදිලි කරන්නම්. හරිද? මෙතන මෙන්න මේ පහළ තියෙනවා U packet new service යටතේ first gram 50ට H කාණ්ඩයේ රටකට H group එකේ රටකට පළවෙනි gram 50ට 480යි වැඩි වෙන හැම gram 50කටම 420යි කියලා. හරිද? ඒ කියන්නේ ඔයා ගාව gram 200ක item එකක් තිබ්බොත් ඒකේ පළවෙනි ග්‍රෑම් 50ට වඩා රුපියල් 480ක් යනවා. හරිද? ඒ කියන්නේ USA වලට යවන්න. එතනින් එහාට වැඩි වෙන හැම ග්‍රෑම් 50කටම 420 ගාණ එකතු වෙනවා. හරි. ඒ කියන්නේ ග්‍රෑම් 200 item එකෙන් පළවෙනි ග්‍රෑම් 50ට 480 නම් තව ග්‍රෑම් 150ක් තියෙනවනේ. ඒ කියන්නේ එතන ග්‍රෑම් 50 ඒවා තුනක් තියෙනවා. 420 ඒවා තුනක් එකතු වෙනවා අර 480ට. ඒ විදිහට තමයි register post වල ගණන් හැදෙන්නේ. ඒකෙදී අපිට tracking number කියන එකට වෙනම 870ක් ගෙවලා tracking number එක අපි ගන්න ඕන. හරි. ඊළඟ වීඩියෝ එකෙන් අපි eBay එකේ listing එක දාලා සල්ලි ගන්න Payoneer account එක හදනවා. මම දැක්ක comment වල සමහරව දාලා තියෙනවා මේ Payoneer account ලංකාවට හදන්න බෑ. ඔය වගේ කතන්දර දාලා තියෙනවා. ලංකාවට හදන්න බැරි කමක් නැහැ. ඒ කතාව සම්පූර්ණ බොරු. ලංකාවට Payoneer account හදන්න පුළුවන්. හරිද? ඔතන තියෙන ගැටලුව තමයි direct ගිහිල්ලා Google එකේ Payoneer කියලා ගිහින් හදන්න බෑ. අපිට eBay එකේ listing එක දාලා listing එක අවසානයේ අපිට Payoneer account එක හදන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ platform එකක් හරහා ගිහින් අපිට Payoneer account එක හදන්න පුළුවන්.
අපිට ඕන අප්වර්ක් එක හරහා ගිහිල්ලත් පෙවුනිය හදලා වේල 5 ඉඳන් තියාගන්න පුළුවන්. මම ඒ ක්‍රමය උගන්වන්නේ නැහැ. හේතුව තමයි සමහරු නිකන් පෙවුනිය account හදලා තියා ගන්නවා eBay selling වත් මුකුත් කරන්නේ නැහැ. ඒතකොට ලංකාවේ නමින් හදන පෙවුනිය account ගන්න තවත් වැඩි වෙන එක විතරයි වෙන්නේ. එහෙම වුණාම එක එක rules නිකන් එනවා. ඒ කියන්නේ පාවිච්චි කරන්නේ නැතුව පෙවුනිය account තිබ්බාම එයාලට ඒක කරදරයි පෙවුනිය එකට. එතකොට මේ eBay video series එක මම ඉක්මනට ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් listing එක දාලා මේ video series එක ඉවර කරනවා. ඉවර කරලා Binance පටන් ගන්නවා. හරිද? Binance මම ඔයාලට A to Z කියලා දෙනවා මේ වීඩියෝ සීරීස් එක වුණාට පස්සේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකේදී අපි item එකක් විකුණන්න දානවා. ඔයාලා හැමෝටම ජය වේවා.